ඇත්තටම අද වැඩසටහන මම හිතනවා පැමිණි සියලු දෙනාටම ඉතා වැදගත් ඇති. දෙමාපියන්ට දැනෙන්න ඇති දරුවන්ට තුරුල් වුණාම දරුවන්ගේ හදවතේ තියෙන ගැස්ම. දරුවන්ට දැනෙන්න ඇති දෙමාපියන්ගේ හදවතේ තියෙන ගැස්ම. මම හැමදාම හැම වැඩසටහනකදී මගේ දෙමව්පියෝ දන්නවා මම කියන්නේ හැමදාම ඔයාගේ දරුවෝ තුරුල් කරගන්න සිප ගන්න සනසන්න. ඉතින් අද මේ වැඩසටහනේදී ඒ දේ තමයි කිව්වේ. ජීවිතයේ අවසානයේ දෙමව්පියෝ විදිහට අවසන් සුසුම් හෙළන වෙලාවේ දරුවෝ ගැන සිහි වෙලා දුක් හඳුන සෝසුසුම් නොහෙලා තමන්ගේ දරුවන් ගුණ යහපත් දරුවන් බවට පත් කරගෙන ඔබලාගේ ජීවිතෙත් යහපත් වෙනු ඇතයි මම සිතනවා. ඇත්තරම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව තවත් මෙවැනි වැඩසටහන් කරමින් සමාජයේ දරුවන් සහ දෙමාපියන් යහපත් මඟට යොමු කරමින් තවත් දීර්ඝ කාලයක් නිදුක් නිරෝගීව මෙවන් වැඩසටහන් කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මස්කන්ධය තව තවත් මිනිසුන් අතර දසවන් අතරට ගෙන යමින් මේ වැඩසටහන ඉදිරියට තවත් පාසල් වලට සමාජයට දායාද කරන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් පැමිණි සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් නිහඬ නමස්කාර